හරි අපි බලමු අද 11 ශ්‍රේණිය පෙළ පොතේ ඔයාලගේ තියෙන 17 වෙනි පාඩම පයිතගරස් ප්‍රමේය. එතකොට මේක පයිතගරස් ප්‍රමේය මේක හොයාගන්නේ පයිතගරස් කියන ගණිතඥයා ග්‍රීක ගණිතඥයා. එතකොට මේ පාඩම ඉගෙන ගද්දී ඒ කියන්නේ මේකේ අරමුණ වෙන්නේ පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේක O-level exam එකකටත් ඕන වෙනවා. A-level O-level වලට A-level වලට ගියාට පස්සේ A-level වලදී එක සුළු කිරීම් තියෙනවා ඒවට අවශ්‍ය වෙනවා. ඒ වගේම තව අපිට සමහර විට එදිනදා මොකක් හරි වැඩක් කරද්දී අපිට අවශ්‍ය වෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම පයිතගරස් ත්‍රිත්ව කියලා එකක් තියෙනවා. පයිතගරස් ත්‍රිත්ව කියන්නේ මොකක්ද කියලා මේ දැනගන්නත් ඕන. එතකොට දැන් මෙතන තියෙන්නේ ත්‍රිකෝණ වර්ග 3. ඒ කියන්නේ මේ පළවෙනි එක සුළු කෝණේ, දෙවෙනි එක ඍජු කෝණී ත්‍රිකෝණය, මේක මහා කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී, ඍජු කෝණී, මහා කෝණී. එතකොට අපිට මේ පයිතගරස් ප්‍රමේයදී ඕනේ වෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණය කියන වර්ගය. ඍජු කෝණී ත්‍රිකෝණය කියන වර්ගය තමයි ඕනේ වෙන්නේ. ඒක අපි බලමු කොහොමද එන්නේ කියලා. දැන් මේ පයිතගරස් ප්‍රමේයන් කියන්නේ අපි දැන් මෙහෙම ත්‍රිකෝණයක් ගත්තොත් මෙහෙම ත්‍රිකෝණයක් ගත්තොත් පයිතගරස් ප්‍රමේයන් කියන්නේ අපි මේක නම් කරමු මෙහෙම A B C තේන ඇති කියලා හිතනවා කොහොමද A B C. එතකොට මේ පයිතගරස් ප්‍රමේයන් කියන්නේ උඩියන මෙහෙම AC කියන පාදය AC කියන පාදයේ වර්ගය ඒකට එකතු වෙන්න ඕන AB කියන පාදයේ වර්ගය. ඒ කියන්නේ මේ පාදයේ මොකක් හරි මේකට ඒ කියන්නේ මේ පාද තුන ගත්තාම මේ පාද තුනට වෙන වෙන වශයෙන් දිගක් තියෙනවනේ. මේකේ අපි හිතමු මේකේ එකක 3යි මේකේ එකක 4යි නම් මෙතන යම් දිගක් එනවා. මේක ලම්බක වෙන විදිහට ඇන්දොත් AB පාදය AC පාදයට ලම්බක වෙන විදිහට ඇන්දොත් මේක යම් දිගක් එනවා BC කියන පාදයට. එතකොට AC කියන පාදයේ දිග වර්ග කරනවා ඒකට එකතු කරනවා AB කියන පාදයේ වර්ගය. අන්න එතකොට මේ ප්‍රකාශනය සමාන වෙනවලු BC කියන පාදයේ වර්ගයට. මේක තමයි පයිතගරස් ප්‍රමේයන් කියන්නේ. එතකොට අපිට මේක මෙහෙම නිකන් සාධනයක් වගේ කරලා බලන්න පුළුවන්. ඔයාලට මේක නිකන් ප්‍රැක්ටිකලි වගේ කරන්න පුළුවන්. කැමති නම් කොටු ටූල් පොතක් අරගෙන මේකේ හිතන්න මෙහෙම කොටු වෙන්න කියලා. කොටු ඔයාලා දැන් මේකේ මේ පාදේ වෙන් කරගන්නවා කොටු තුනකට. මම කියන්නම් මේ අගයන් කොහොමද දෙන්නේ කියලා. පස්සේ ඒ ඉස්සරහට අපිට අහු වෙනවා. මේක කොටු 4කට වෙන් කරගන්නවා. කොටු 4කට වෙන් කරගත්තට පස්සේ මේවා සමානව බෙදෙන්න ඕන. මම කියන්න. මේක මේ පාදේ අපි කොටු 3කට වෙන් කරගත්ත කියලා හිතන්න. එතකොට මේ පාදේ වෙන් කරගන්නවා කොටු 4කට. අන්න එතකොට අපිට ඔයා ඇඳලා බලන්න ප්‍රැක්ටිකලි ඔයාලට මේ කියන්නේ කොහොමද එන්නේ කියලා බලා ගන්න ඕන නම් මේ පාදේ එනවා එතකොට අපිට කොටු 5කින්. කොටු 5ක් දිගට තමයි දෙන්නේ. අන්න ඒ කියන්නේ මේකේ කොටු 4යි දැන් මේකේ කොටු 3යි නම් එන්නේ මේකේ කොටු 4යි නම් එන්නේ මේකේ කොටු 5ක් එනවා. ඒ කියන්නේ මෙහෙමනේ. අපි ගත්තේ පයිතගරස් ප්‍රමේය කියන්නේ මේ පාදේ වර්ග කරලා මේ පාදේ වර්ග කරලා මේ දෙකේ එකතුව ගත්තාම මේ පාදේ වර්ගයට සමානයි කියලා. එතකොට මේකෙදි කියන්නේ 3 වර්ගය ධන මේ පාදේ 4 වර්ගය. සමාන වෙන්න ඕන මේ BC කියන පාදේ වර්ගය. ඒ කියන්නේ 5 වර්ගය. ඔන්න ඕක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. ඒ කියන්නේ බලමු අපි මේක නැවත කියලා. දැන් 5 වර්ගය කියන්නේ නම් 25යි. එතකොට මෙතනින් 3 වර්ගය කියන්නේ 9යි, මෙතනින් 4 වර්ගය කියන්නේ 16යි. මේ දෙක එකතු කරාම 25ක් එනවා. ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේය හරියනවා මෙහෙම. අපිට දැන් ආයෙ බලන්න පුළුවන් මේ විදිහට මේ පෙළ පොතේ තියෙන මෙහෙම දෙයක්. මේ පාදේ ගත්තාම මේ පාදේ දිගක් තියෙනවනේ. මේ පාදයේ දිගට සමාන වෙන විදිහට සමචතුර ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ තියෙන මේ පාදයේ දිග එක පාදයක් විදිහට අරගෙන සමචතුරස්‍රයක් හදනවා.
මේ පාදයටත් ඒ දෙයම කරනවා. එතකොට මේ පාදයටත් අපි ඒ දෙයම කරනවා. සමචතුරස්‍රයක් තමයි අදින්නේ. එතකොට මේක කියන්නේ පෙළ පොතේ තියෙන විදිහට මේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය තියෙනවනේ. ඒ වර්ගඵල එකතු කරනවා මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. අන්න ඒ එකතු කරාම එනවා අපිට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඊළඟට මේ අපි නිකන් ගානක් නිකන් සුළු කරලා බලමු. අපිට මේක දිග දීලා තියෙනවා kn පාදයේ x කියලා. ඊළඟට තියෙනවා මෙතන සෙන්ටිමීටර් 1යි. ඊළඟට මෙතන වර්ගමූල 5යි මෙතන වර්ගමූල 2යි කියලා. එතකොට අපිට කියනවා මේ x කියන එකේ අගය හොයන්න කියලා. එතකොට අපි මොකද්ද කරන්නේ? පයිතගොරස් ප්‍රමේය දාන්න ඕනේ මේ අදාළ ත්‍රිකෝණ වලට. එතකොට දැන් අපිට මෙතන දීලා තියෙන අංශක 90යි කියලා කෝණය. ඒ කියන්නේ මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. අපි මේක තනි සරල රේඛාවන්නේ. එතකොට මේ පැත්තේ මෙතන තියෙන කෝණයත් අංශක 90ක් වෙන්න ඕන. මෙතන 90 කියන්නේ 180න් 90ක් කියන්නේ මෙතනත් 90ක් විතර වෙන්නේ. එතකොට දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තාම මේ ත්‍රිකෝණය ගත්තාම අපිට මේක තමයි කරණය වෙන්නේ. මේ දෙක තමයි මේ පාද දෙක තමයි ඉතුරු පාද දෙක වෙන්නේ. එතකොට අපිට මෙන්න මේ පාදේ මම ඒක දාගත්තොත් ඒක km කියන පාදේනේ. මම ඒකට නිකන් දාගන්නම් d වගේ එකක්. එතකොට අපිට මේ පාදේ දිග හොයාගන්න පුළුවන් නේ. පයිතගොරස් ප්‍රමේය දැම්මාට පස්සේ පයිතගොරස් ප්‍රමේය එනවා එතකොට d වර්ගය ධන ඒ කියන්නේ මේ පාදයේ වර්ගය ධන මෙතන වර්ගමූල 2යි. ඒ පාදයේ වර්ගය. ඔය කියන වර්ගමූල 2ේ වර්ගය ඒක සමාන වෙන්න ඕනේ වර්ගමූල 5 කියන එකේ වර්ගයට. එතකොට d කියන එකේ දිග එනවා අපිට. එතකොට මෙතනින් එන්නේ d සමානයි කියනවා මෙතන කෙලින්ම වර්ගමූල 2 වර්ග වුණාම 2යිනේ. 5 වර්ගමූල 5 වර්ග වුණාම 5යි. එතකොට අපිට එනවා d කියන එකේ අගය වර්ගමූල 3යි කියලා. පහරින 2නේ. d වර්ගයට එනවා පහරින 2 කියලා. පහරින 2 කියන්නේ 3යි. වර්ගයෙන් කරන්න වර්ගමූලය ගත්තාම වර්ගමූල 3යි කියනවා. එතකොට අපි දන්නවා දැන් මේ පාදයේ දිග. ඊළඟට x කියන ත්‍රිකෝණය මේ දිග හොයා ගන්න අපිට මේ ත්‍රිකෝණයටත් දාන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය ඊළඟ පාරට දැම්මට පස්සේ අපිට x කියන එකේ අගය හොයා ගන්න පුළුවන්. ඒකට වර්ග දැන් d කේ අපි මෙතන d හොයන්න ඕනෙත් නෑ d වර්ගයේ විදිහටම තියාගත්තොත් කමක් නෑ. වර්ගමූල 3 කියන එකේ වර්ගය ධන 1ේ වර්ගය සමානයි x කියන එකේ වර්ගයට. එතකොට x එනවා මෙතනින් 3යිනේ ගැලින්ම වර්ගමූල 3 කියන එකේ වර්ගය වෙන්නේ 3. 3යි 1යි 4යි. මේක තමයි x වර්ගය වෙන්නේ. දැන් මේකේ මෙච්චරම නම් ඕන වෙන්නේ නැති සමහර විට. ඒත් ඒ කියන්නේ මේ ටික ඕන මේ මෙතන අපිට x කියන එකේ වර්ගමූලය ගද්දී x වර්ගයනේ තියෙන්නේ. අපි දැන් ඍණ දෙකේ වර්ගය ගත්තත් ඊට පස්සේ ධන දෙකේ වර්ගය ගත්තත් එන්නේ ඉලක්කම 4මනේ. 4මයි ඉන්නේ දෙකටම. හැබැයි මේ තියෙන දිගක්නේ. මොකක් හරි දිගක් මේ x කියන එක. එතකොට x කියන එක දිගක් වුණාම උත්තරේ ඍණ වෙන්න බෑ. ඒ කියන්නේ දිගවල අපි ඍණ විදියට මේ අර්ථ දක්වන්නේ නැහනේ. එතකොට ධන විදියට තමයි අර්ථ දක්වන්නේ. දිගක් කියන එක. ඒ කියන්නේ අපිට ඍණ දිගක් විදියට අපි මොනවත් කියන්නේ නැහනේ. එතකොට මේ වගේ දෙයක දිගක් දුන්නාට පස්සේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ පොළ වලදී මේක වර්ගමූලය ගත්තාම 2යි කියලා තමයි. එතකොට මේකේ උත්තරේ වෙන්නේ 4 වර්ගමූලය ගත්තාම 2යි. නැත්තම් දැන් ඊළඟ වලට ඕන වෙනවා මේ x වර්ගය කියන එකේ වර්ගමූලය ගත්තාම ධන හෝ ඍණ 2යි කියලා ලියන්න ඕන. මේ වගේ දෙයකදී ඔයාලා නිකම්ම 2 කියලා ලිව්වට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකුවට එහෙම. x සමානයි 2 කියලා ලියුවා ඒකට. ඊළඟට අපි තව ගානක් බලමු. ඊළඟට තියෙනවා තිරස් පොළොව මත පිහිටි p ලක්ෂයක ඉඳලා උතුරට මීටර් 15ක් ගමන් කරනවලු එක මිනිස්සෙක්. ඊට පස්සේ නැගෙනහිර දිශාවට මීටර් 8ක් එතන ඉඳලා ගමන් කරලා q ලක්ෂයකට එනවා. අපි රූපයක් දාගමු මේකට. තිරස් පොළොවක් තියෙනවලු ඒ පොළොවේ ඉඳලා p ලක්ෂයක ඉඳලා උතුරට මීටර් 15ක්. මෙතන නම් p ලක්ෂය තියෙන්නේ උතුරට යනවා මීටර් 15ක්. දැන් උතුර තියෙන්නේ මෙහෙටනේ. එතන මෙහාට යනවා මීටර් 15ක්. ඊට පස්සේ එතන ඉඳලා
නැගෙනහිරට යනවා මීටර 8ක්. මෙහිට යනවා මීටර 8ක්. එතකොට උතුරයි දැන් උතුර තියෙන්නේ මෙහෙ, නැගෙනහිර තියෙන්නේ මෙහෙ. එතකොට මේ දෙක අතර ලම්බ කියන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන කෝණය 90යි. මෙතන කෝණය 90යි. එතකොට මෙතන තමයි Q තියෙන්නේ. Q ලක්ෂයකට එනවා. එතකොට අපෙන් අහනවා දල රූපයක් අඳින්න කියනවා. දල රූපේ හරිය. ඊළඟට කියනවා අපිට PQ දුර හොයන්න කියලා. PQ දුර හොයන්න නම් ඒ කියන්නේ මේ දුරනේ මේ අහන්නේ. පයිතගොරස් ප්‍රමේය දානවා අපි මේකට. එතකොට PQ මේ PQ කියන වර්ගය සමාන වෙනවා. PQ කියන දිගේ වර්ගය සමාන වෙනවා. පයිතගොරස් ප්‍රමේය දාද්දි 15 වර්ගය ධන 8 වර්ගයට. ඕකනේ පයිතගොරස් ප්‍රමේය කියන්නේ. එතකොට 15 වර්ගය කියන්නේ 225යි. ධන 8 වර්ගය කියන්නේ 64යි. ඕක සුළු කරාම එනවා PQ කියන එකේ වර්ගය. PQ කියන එකේ වර්ගය එනවා. ඊට පස්සේ ඒ අගය වර්ගමූලය ගත්තාම එනවා PQ ට උත්තරේ. මම සුළු කරලා කියන්නම්. මෙතෙන් උත්තරේ වෙන්නේ PQ කියන එක එනවා අපිට 17යි කියලා. ඒ කියන්නේ මීටර 17යි තමයි PQ දිග වෙන්නේ. PQ දුර වෙන්නේ. ඊළඟට තව ගානක් තියෙනවා. ABC කියන ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ABC කියන ත්‍රිකෝණේ මේ AD කියන උච්චයක්ලු. උච්චයක් කියලා කියන්නේ දැන් මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා පස්සේ මේ එක ශීර්ෂයක් තියෙනවනේ මේ ත්‍රිකෝණේ. මේ ශීර්ෂයක ඉඳලා ඒකට සම්මුඛ පාදයක් තියෙනවනේ. ඒකට සම්මුඛ පාදය වෙන්නේ BC එක. ශීර්ෂයේ ඉඳලා BC පාදයට අඳින ලම්බකය. ඒ ලම්බකය තමයි මේක. අන්න ඒකට තමයි උච්චය කියලා කියන්නේ. එතකොට අපිට ගානේ කියන්නේ AD කියන දුරයි DC කියන දුරයි සමානයි. දැන් රූපේ නම් ඒක පේන්නේ නැහැ. හැබැයි ගානේ කියන විදිහට දත්ත මාක් කරාට පස්සේ මේ පාදයයි දිගවල් සමානයි කියනවා. එතකොට අපිට කියනවා AB පාදයේ වර්ගය සමාන වෙනවලු සමානයි කියලා පෙන්වන්නලු BD පාදයේ වර්ගය දන DC පාදයේ වර්ගයට. මේ පාදයේ වර්ගය දන මේ පාදයේ වර්ගයේ එකතුවට සමානයි කියලා පෙන්වන්නලු AB පාදයේ වර්ගය. මෙන්න මේක. AB පාදයේ වර්ගය සමානයි BD වර්ගය ධන BC වර්ගයට. මේක පෙන්වන්න කියලා කියනවා. එතකොට අපිට කරන්න පුළුවන් ඉස්සෙල්ලාම දැන් අපිට AB පාදයේ වර්ගයට උත්තරේ ගන්න ඕනේ. අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. AB දැන් මෙතන 90යි කියන්නේ මෙතනත් 90යි. මේ ත්‍රිකෝණයට පයිදග්‍රස් දැම්ම හැකි. එතකොට එනවා AD වර්ගය ධන BD වර්ගය සමානයි AB පාදයේ වර්ගය. දැන් අපි මේ ප්‍රකාශනය දිහා බැලුවොත් මේකක් තියෙනවා මේකේ. මේ BD වර්ගය කියන එකක් තියෙනවා. ඒකක් මෙතන තියෙනවා. අපිට හදාගන්න ඕනේ මේක. ඒක හදාගන්න නම් දැන් අපිට මේක වෙනුවට තියෙන්නේ මේක. අපිට ගන්න ඕනේ මේක. අපිට කියනවා එතකොට AD කියන එක සමානයි DC ට. අපි කොහොමද AD කියන එක BC අපිට මේක කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. AD සමානයි DC කියලා දීලා තියෙන්නේ. හරි හදන්න දෙයක් නැහැ. AD සමානයි කෙලින්ම DC කියනවා. එතකොට මේ ආදේශය අපිට මෙතන දැම්මේ. එතකොට කෙලින්ම එනවා මේක. මෙතන එනවනේ එතකොට කෙලින්ම DC වර්ගය ධන BD වර්ගය එන්නේ. කෙලින්ම මේ උත්තරේ එනවා අපිට. ඊළඟ තව ගානක් බලමු. අපිට ඊළඟ ගානේ කියනවා අපි මේකේ නිර්මාණය කරගමු මේ රූපය අපිට දීලා තියෙනවා. මේ ගානේ කියන්නේ මම ගාන ලියන්න ඉස්සෙල්ලා. BP වර්ගය ඉන්න PC වර්ගය සමානයි BD වර්ගය
ඍණ DC වර්ගය. DC වර්ගය. මේක තමයි ගානේ පළවෙනි පාර්ට් දෙකක් තියෙනවා. ගානේ පළවෙනි පාර්ට් එක මේක. එතකොට අපිට කියනවා මේක පෙන්වන්න කියලා. අපි මේකේ පොඩි නිර්මාණ ටිකක් කරගමු. මෙතන ඉඳලා මෙහෙම. දැන් මෙතන මේ ලම්බකනේ මේ අතර තියෙන P කියලා පොයින්ට් එකක් තියෙනවා ගානේ. ඒ කියන්නේ දැන් මේ ABC ලොකු ත්‍රිකෝණේ ABC කියන ලොකු ත්‍රිකෝණේ P කියලා පොයින්ට් එකක් තියෙනවා මැද. ඒ P කියන පොයින්ට් එකේ ඉඳලා මේ AB පාදයට ලම්බකයක් ඇඳලා තියෙනවා. AC පාදයට ලම්බකයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ BC පාදයටත් ලම්බකයක් ඇඳලා තියෙනවා. එතකොට මේ එක එක පාදවලට ඇඳපු ලම්බකවල මේ පාද හමු වෙන ලක්ෂ්‍ය තමයි මේ DEF කියලා මාක් කරලා දෙන්නේ. එතකොට අපිට ගානේ කියනවා BP වර්ගයේ ඍණ PC වර්ගය සමානයි BD වර්ගයේ ඍණ DC වර්ගය කියලා පෙන්වන්න කියලා. දැන් ඉස්සෙල්ලම කරන්නේ අපිට පයිතගොරස් ප්‍රමේය දාන්නනේ. දැන් පාඩමත් පයිතගොරස් ප්‍රමේයනේ. එතකොට අපිට පයිතගොරස් ප්‍රමේය දාන්න නම් මේකේ මේ තියෙන්න ඕන ඍජුකෝණී ත්‍රිකෝණ ටික. දැන් නිකම්ම තිබ්බොත් අපිට ඍජුකෝණ ටිකක් හොයාගන්න බෑනේ. ඍජුකෝණ ත්‍රිකෝණ ටිකක් පේන්නේ නැහැ. අපි මේක පේන විදිහට රූප වෙනස් කරගමු. මෙහෙම නිර්මාණ ටිකක් කරගන්නවා. එතකොට දැන් මෙතන තියෙනවා ඍජුකෝණ ත්‍රිකෝණ 6ක් එතකොට. ඊට පස්සේ අපි මේ ගාන දිහා බැලුවාම අපිට පේනවා BP වර්ගය තියෙනවා. ඒ කියන්නේ මේ පාදයේ වර්ගය. ඊට පස්සේ ඍණ PC වර්ගය. මේ පාදයේ වර්ගය තියෙනවා. සමානයි BD වර්ගය. ඊට පස්සේ DC වර්ගය. අපිට ගානේ තියෙන පද දිහා බලුවම පේනවා මේ ත්‍රිකෝණ දෙක අරන් තමයි ගාන මේ ගානට ඒ කියන්නේ අපි උත්තරය හොයාගන්න යන්න වෙන්නේ කියලා. ඒ කියන්නේ BDP කියන ත්‍රිකෝණයටයි DPC කියන ත්‍රිකෝණයටයි අපි දානවා පයිතගොරස් ප්‍රමේය. අපි ඉස්සෙල්ලම දාමු මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාමු. එතකොට මුලින්ම DP කියන ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය. DP කියන ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය. එතකොට එනවා BD වර්ගය ධන DP වර්ගය සමානයි BP වර්ගය කියලා. මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ මේ පළවෙනි සමීකරණය කියලා ඊට පස්සේ මේ ත්‍රිකෝණයට දැම්මම DPC කියන ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය. එතකොට ලියන්න පුළුවන් අපිට PD වර්ගය ධන DC වර්ගය සමානයි PC වර්ගය. මේක තමයි දෙවෙනි සමීකරණය. එතකොට දැන් මේ සමීකරණ දිහා බලුවම BP වර්ගය කියන්නේ මේක හරියි. PC වර්ගය කියන්නේ මේකත් හරියි. BD වර්ගය කියන්නේ මේකත් හරියි. DC වර්ගය කියන්නේ මේකත් හරියි. දැන් මේ තියෙනවා මෙතන DP වර්ගය කියලා එකක් තියෙනවා මෙතන PD වර්ගය කියලා එකක් තියෙනවා. මෙතන අකුරු මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ මේ. මොකද පාදයක් නේ තියෙන්නේ යම් පාදයක දිගක් මේ තියෙන්නේ. එතකොට අකුරු දෙක මාරු වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතන. ඒ කියන්නේ අපිට මේ කියන සමීකරණ දෙක සුළු කරලා අපිට ගන්න පුළුවන් මේ උත්තරේ. අපි මේකෙන් PD වර්ගය කියන උත්තර ගමු. එතකොට එනවා PD වර්ගය සමානයි කියලා එනවා PC වර්ගය ඍණ DC වර්ගය. අපි මේක ආදේශ කරමු මේකට. එතකොට අපිට එනවා BD වර්ගය ධන දැන් DP කියන වර්ගය වෙනුවට තමයි මේක ලියන්නේ. PC වර්ගය ඍණ DC වර්ගය කියලා. PC වර්ගය ඍණ DC වර්ගය. ඒක සමාන වෙනවා BP වර්ගයට. දැන් මේක ලියන්න බලන්න අපිට. BP වර්ගය ඍණ මේක එහාට අරගෙන යනවා. PC වර්ගය සමාන වෙනවා BD වර්ගය මේක ඉතුරු වෙන්නේ. එතකොට මේ පැත්තේ BD වර්ගය ඍණ DC වර්ගය විතරයි. BD වර්ගය ඍණ DC වර්ගය. ඒක හරි. ගානේ තව පාඩ එකක් තියෙනවා. ඒකත් බලමු. එතකොට අපි ඊළඟ ගාන වෙන්නේ මේක. ඒ ගානෙම ඊළඟ පාඩ එක. අපිට මේ ගාන කියන්නේ BD වර්ගය ධන CE වර්ගය ධන AF වර්ගය සමානයි CD වර්ගය ධන AE වර්ගය ධන BF වර්ගය කියලා පෙන්වන්නේ කියලා. එතකොට ගානේ තියෙන පාද දිහා බැලුවම මේ ත්‍රිකෝණයේ තියෙන පාද දිහා බැලුවම BD වර්ගය කියන්නේ මේක.
CE වර්ගය කියන්නේ මේක. ඊට පස්සේ AF වර්ගය කියන්නේ මේක. ඊට පස්සේ ආයෙ තියෙනවා CD වර්ගය. CD වර්ගය කියන්නේ ආයෙත් මේක. CD වර්ගය කියන්නේ මේක. AE වර්ගය තියෙනවා. ඊට පස්සේ BF වර්ගය තියෙනවා. එතකොට මේ චූටි කෑලි හැම එකම සම්බන්ධ වෙලා තියෙනවා මේ සමේ ප්‍රකාශනයට. එතකොට අපිට මේ ත්‍රිකෝණ හැම එකටම මේ අර ඉස්සෙල්ලා ගත්ත නිර්මාණය හැමම තියාගත්තම මේ හැම එකටම පයිතගොරස් ප්‍රමේය දාන්න වෙනවා. අපි ඉස්සෙල්ලාම පයිතගොරස් ප්‍රමේය දාලෙමු එහෙම. එතකොට අපි මුලින්ම දාමු මේ ත්‍රිකෝණයට BDP ත්‍රිකෝණයට දාමු. එතකොට එනවා දැන් මේකේ කෙලින්ම අපිට ලියන්නත් පුළුවන් මේ දැන් මේ ත්‍රිකෝණ දෙක ගත්තාම මේ පාදය පොදු පාදයන්නේ මේ ත්‍රිකෝණ දෙකටම. ඒ පාදය කර්ණය තමයි මේ ත්‍රිකෝණ දෙකේම කර්ණය තමයි පොදු පාදය වෙලා තියෙන්නේ. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන් මේ පාදයේ වර්ගය ධන මේ පාදයේ වර්ගය සමාන වෙනවා මේ පාදයේ වර්ගය ධන මේ පාදයේ වර්ගයට. එකපාරම ලියන එක වලට තේරෙන්නේ නැහැ වගේ හින්දා මම ලියන්නම් ප්‍රකාශනයේ සම්පූර්ණ කැලි දෙකකට ලියන්න. අපි දාමු ඉස්සෙල්ලා වෙනම දාලා තියමු. BDP ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය. BDP ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය. එතකොට එනවා BD වර්ගය ධන DP වර්ගය සමානයි BP වර්ගය කියලා. ඊළඟට මේ ත්‍රිකෝණයට දානවා BP වර්ගය ධන BF වර්ගය. ඒ ඉන්නේ BP F කියන ත්‍රිකෝණයට පයිතගොරස් දැම්මම එතකොට එනවා BF වර්ගය ධන PF වර්ගය PF වර්ගය මේක සමාන වෙනවා BP වර්ගය. ඒ වගේම ලියන්න පුළුවන් නේ අය අපිට දැන් මේ ප්‍රකාශනයේ දැන් මේක සමානයි මේ දෙකම සමානයි. එතකොට මේ කෑලි දෙක සමානයි කියලා ලියන්න පුළුවන්. අන්න ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. එතකොට අපිට කෙලින්ම මේ පාදයේ වර්ගය දන මේ පාදයේ වර්ගය සමාන වෙනවා මේ පාදයේ වර්ගය දන මේ පාදයේ වර්ගය. එහෙම ලියන්න පුළුවන්. එතකොට BD වර්ගය ධන DP වර්ගය සමාන වෙනවා BF වර්ගය ධන PF වර්ගය. අපිට එතකොට කෙලින්ම ලියන්නත් පුළුවන් ආය මේ ත්‍රිකෝණ දෙකට එහෙම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක්සෑම් එකේ දාලා ලියන්න. මම දැනට මේ ප්‍රකාශනයේ මේ අපි අන්තිමේට ගත්ත ප්‍රකාශනයේ එන විදිහට අනිත් ත්‍රිකෝණ හතරට ලියන්න. ඒ කියන්නේ දැන් මේක දිහා හොඳට බැලුවොත් අපිට පේනවා BD වර්ගය ධන BD වර්ගය ධන DP වර්ගය සමාන වෙන්නේ මේ පාදයේ වර්ගය. ඒ පාදයේ වර්ගයටම තමයි සමාන වෙන්නේ BF වර්ගය ධන FP වර්ගය කියන එක. PF වර්ගය කියන එක. එතකොට මේක අපේ පළවෙනි සමීකරණය කියලා අපි ගන්නවා. ඊළඟට අපිට මේ විදිහටම ගන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක මේ පාදයට මේ ත්‍රිකෝණයටයි මේ පාදයේ පොදුයි. මේ ත්‍රිකෝණයටයි මේ පාදයේ පොදුයි. එතකොට ගන්න පුළුවන් PC වර්ගය දැන් මේ ත්‍රිකෝණ දෙක සලකලා පයිතගොරස් දැම්මට පස්සේ DP වර්ගය දැන් DC වර්ගය සමානයි කියනවා PC වර්ගයට. ඒ PC කියන වර්ගයම සමාන වෙනවා PE වර්ගය දැන් CE වර්ගයට. අපිට එතකොට කෙලින්ම ලියන්න පුළුවන් නේ මෙහෙම. DP වර්ගය ධන DC වර්ගය සමාන වෙන්න ඕන මේ පාදයේ වර්ගයට. ඒ පාදයේ වර්ගයම තමයි සමාන වෙන්නේ CE වර්ගය ධන PE වර්ගයට. CE වර්ගය ධන PE වර්ගයට. මේක තමයි දෙවෙනි සමීකරණය. ඊළඟට ලියන්න පුළුවන් අපිට මේ ත්‍රිකෝණ දෙක සලකලා PF වර්ගය ධන AF වර්ගය. PF වර්ගය ධන AF වර්ගය සමාන වෙන්න ඕන PA වර්ගයට. PF වර්ගය ධන FA වර්ගය සමාන වෙන්න ඕනේ AP වර්ගයට. AP කියන වර්ගයම තමයි සමාන වෙන්නේ PE වර්ගය ධන AE වර්ගයට. මේක තමයි එතකොට තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ අපිට පේනවා දැන් මේ ප්‍රකාශනය දිහා බලුවම BD වර්ගය තියෙනවා. මේක තියෙනවා.
ඊට පස්සේ dp වර්ගය. dp වර්ගය අපිට මේ ප්‍රකාශනයේ පේන්නේ නැහැ. මේක නැහැ. bf වර්ගය කියන එකක් මේකේ තියෙනවා. pf වර්ගය කියන එක මේකේ නැහැ. එතකොට මේ කැලි දෙක අයින් වෙන්න ඕනේ. අපි මේ ප්‍රකාශන දෙකෙන් මේ dp වර්ගය කියන එකයි pf වර්ගය කියන එකයි උත්තර කරගමු. එතකොට අපි මුලින්ම මේක හදාගමු. dp වර්ගය සමාන වෙනවා ce වර්ගය ධන pe වර්ගයට. ඊට පස්සේ මේක හදාගමු. pf වර්ගය. pf වර්ගය සමාන වෙනවා pe වර්ගය ධන ae වර්ගය ධන ae වර්ගය ඍණ මම මෙතන වැරදිලා පොඩ්ඩක් ඉන්න. dp වර්ගය සමාන වෙනවා ce වර්ගය ධන pe වර්ගය ඍණ dc වර්ගය. ඊට පස්සේ pf වර්ගය කියන එක සමාන වෙනවා pe වර්ගය ධන ae වර්ගය ඍණ af වර්ගයට. දැන් අපිට පුළුවන් මේ සමීකරණ දෙක අරන් ගිහිල්ලා මෙතන ආදේශ කරන්න. ඔයාලා ලියා ගන්න ඒවා ලියා ගන්න. හරි. දැන් අපේ අපි ගත්ත පළවෙනි සමීකරණ තමයි මේක. එතකොට අපේ ප්‍රකාශනේ මේ පදේ තිබ්බා මේ පදේ තියෙනවා ඊළඟට මේක තිබ්බේ නැහැ මේක තිබ්බේ නැහැ. අපි මේ දෙක වෙනුවට dp වර්ගය ගත්තා. ඊට පස්සේ pf වර්ගය වෙනුවට මේ කැල්ල ගත්තා. එතකොට අපිට දැන් කෙලිම ආදේශ කරන්න පුළුවන් මේක මෙතෙන්න. ඊට පස්සේ මේක ගිහිල්ලා ආදේශ කරන්න පුළුවන් මෙතෙන්. අපි දාලා බලමු. එතකොට එන්නේ bd වර්ගය ධන ce වර්ගය dp වෙනකොට මේ කැලලම ආදේශ කරනවා. ce වර්ගය ධන pe වර්ගය ඍණ dc වර්ගය. ඕක සමාන වෙනවා bf වර්ගය ධන pf වර්ගය වෙනුවට දානවා මේ කැලලම. pe වර්ගය ධන ae වර්ගය ඍණ af වර්ගය. එතකොට අපිට පේනවා මේ දෙපැත්තම pe වර්ගය කියන කැලි දෙක තියෙනවා. එතකොට මේ කැලලයි මේ කැලලයි සුළු වෙනවා. එතකොට අපිට එනවා bd වර්ගය තියෙනවා. ධන ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා ce වර්ගය. හරි. ඊට පස්සේ මෙතන f වර්ගයනේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඍණ f වර්ගය සමාන කිරීමෙන් එහා පැත්තේ තියෙනවා. මේ පැත්තට එද්දි ධන f වර්ගය වෙනවා. ධන af වර්ගය සමාන වෙනවා මේ පැත්තේ cd වර්ගය. හරි. මේ පැත්තේ දැන් මෙතන cd වර්ගයනේ තියෙන්නේ. එකපාර දැක්කම මෙතන cd වර්ගයනේ තියෙන්නේ. මෙතන dc වර්ගය තියෙන්නේ. දැන් මෙතන ඍණ dc වර්ගය මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන දැන් dc නේ තියෙන්නේ. dc ඒක cd උනාට ප්‍රශ්නයක් නැහැ අකුරු මාරු උනාට. මොකද පාදයක් හඳුන්වලා තියෙන පාදයක දිගන්නේ. එතකොට මේක කෙලින් මෙහා පැත්තට යද්දි සමාන කෙලින් එහා පැත්තට යද්දි මේක ධන වෙනවා. ඒක මම dc cd විදිහටම ලියන්න. cd වර්ගය එනවා ධන ae වර්ගය ධන bf වර්ගය. ධන bf වර්ගය. ඔක තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපිට ඊළඟට බලන්න තියෙනවා පයිතගොරස් ත්‍රිත්ව කියන ඒවා. එතකොට දැන් මෙහෙම ත්‍රිකෝණයක් ගත්තට පස්සේ මේකේ මේ සිම්පල් A, සිම්පල් B, සිම්පල් C කියලා දාලා තියෙන්නේ පාදවල දිගව. එතකොට දැන් අපි එක්සැම්පල් මම ඒක එක්සැම්පල් එකකින් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපිට ලියන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය දැම්මට පස්සේ සිම්පල් A වර්ගය දන සිම්පල් B වර්ගය සමානයි සිම්පල් C වර්ගය කියලා. එතකොට මේවට වැලියුස් ආදේශ කර මේ අගයන් ටික දැම්මට පස්සේ 3A වර්ගය දන 4A වර්ගය සමානයි 5A වර්ගය කියලා එනවා. ඒ කියන්නේ දැන් මේ 3 4 5 කියන්නේ පයිතගොරස් ත්‍රිත්වය. එතකොට පයිතගොරස් ත්‍රිත්වයක් කියන්නේ දැන් 3A වර්ගය දන 4A වර්ගය කියන එක සමාන වෙනවා කෙලිම 5 කියන එකේ වර්ගය. ඒ කියන්නේ මේ පූර්ණ සංඛ්‍යාවල වර්ගවල එකතු. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා වලින් අපිට මේවා ලියන්න පුළුවන්. දැන් 3 කියන්නේ පූර්ණ සංඛ්‍යාව, 4 පූර්ණ සංඛ්‍යාව, 5 කියන්නේ පූර්ණ සංඛ්‍යාව. ඒ විදිහට ලියන්න පුළුවන් ඒවා තමයි පයිතගොරස් ත්‍රිත්ව කියලා කියන්නේ. එතකොට දැන් මේකේ අගේ 9යි, මේකේ අගේ 16යි, මේකේ අගේ 25යි. එතකොට මේ 9යි 16යි එකතු කරාට පස්සේ 25ක් එනවා කෙලින්ම. 25ක් එනවා. එතකොට දැන් මේ 3 කියන පූර්ණ සංඛ්‍යාව වර්ග කරාම 4 කියන පූර්ණ සංඛ්‍යාව වර්ග කරාම කෙලින්ම එන්නේ 25 කියන එකේ වර්ගමූලය. ඒ කියන්නේ කෙලින්ම පූර්ණ සංඛ්‍යාව 5 විදිහට හම්බෙනවා. දැන් අපි මෙහෙම ගත්තොත් 3 කියලා පාද ත්‍රිකෝණයක පාදයක් තියෙනවා. ඒ ත්‍රිකෝණය
ඒ 3 කියන එක වර්ග කරලා ඊට පස්සේ 4 කියලා තව පාදයක් නෙමෙයි. මෙහෙම ගමු. 3 වර්ගය ධන ඊට පස්සේ තියෙනවා 7 වගේ පාදයක්. ඒ කියන්නේ ත්‍රිකෝණේ එක පාදයක් 3යි අනිත් පාදේ 7යි. එතකොට මේ පාදේ කීයක් දෙන්නේ කියලා ගත්තාම අපිට එනවනේ 3 වර්ගය කියන්නේ 9යි 9ට එකතු වෙන්න ඕනේ 7 වර්ගය 49ක්. ඒ කියන්නේ 58යිනේ. මෙන්න මේ 58 කියන එකේ වර්ගමූලය ගත්තට එන්නේ නැහනේ පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ මෙතනින් එන්නේ නැහනේ. දැන් මේ මෙතන 25 වර්ගමූලය ගද්දි 5 එනවනේ කෙලින්ම. කෙලින්ම පූර්ණ සංඛ්‍යාවක් විදිහට 5 එනවා. මෙතනින් පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහනේ. මෙතනින් එන්නේ නැහැ පූර්ණ සංඛ්‍යාව. අන්න ඒවා පයිතගොරස් ත්‍රිත්ව නෙමෙයි. එතකොට හැබැයි ඒ කියන්නේ පයිතගොරස් ප්‍රමේය ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි පයිතගොරස් ත්‍රිත්ව වෙන්නේ නැහැ. එතකොට මේවා පයිතගොරස් ත්‍රිත්ව නෙමෙයි. පයිතගොරස් ත්‍රිත්ව වෙන්න නම් මේ එකතු කරන වර්ගය මේ වර්ගය මේකේ වර්ගය ගත්තා මේකේ වර්ගය ගත්තා එකතු කරලා එන වැලියු එක තියෙනවනේ 25 කියන එක අගේ ඒ 25 මේ වර්ගමූලය ගත්තට පස්සේ කෙලින්ම 5 කියන එකේ වර්ගමූලය එනවනම් 25 වර්ගමූලය කෙලින්ම 5 විදිහට පූර්ණ සංඛ්‍යාවක් විදිහට එනවනම් ඒවා පයිතගොරස් ත්‍රිත්ව වෙනවා. ඒ කියන්නේ 3 4 5 කියන්නේ පයිතගොරස් ත්‍රිත්ව. 3 4 5 පාද දෙකක් 3යි 4යි වෙනවා ඊළඟ පාදේ 5 වෙනවා. එතකොට 3 4 5 කියන පයිතගොරස් ත්‍රිත්ව යන ඊට පස්සේ මේක 3 4 5 කියන සෙට් එක අපි වැඩි කරනවා මොකක් හරි සංඛ්‍යාවකින්. එතකොට එනවා 6 8 10. ඒ කියන්නේ මොකක් හරි 3 4 5 කියන සෙට් එකේම ගුණාකාර ගන්නවා. ඒ කියන්නේ 3 දෙකෙන් වැඩි කරාම 6යි 4 දෙකෙන් වැඩි කරාම 8යි 5 දෙකෙන් වැඩි කරාම 10යි. 6 8 10 කියන්නේ එතකොට පයිතගොරස් ත්‍රිත්වය. 9 12 15. ඒ කියන්නේ 3 වැඩි කරනවා 3ෙන් 9යි 4 වැඩි කරනවා 3ෙන් 12යි 5 වැඩි කරනවා 3ෙන් 15යි. 9 12 15 කියන්නේ පයිතගොරස් ත්‍රිත්වයක් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ටික ආවේ අපිට 3 4 5 කියන සෙට් එකේ මොකක් හරි ගුණාකාර වලින්නේ. එතකොට ඒ 3 4 5 කියන සෙට් එකේ ගුණාකාර පයිතගොරස් ත්‍රිත්ව වෙනවා. එතකොට මේ ටික විතරක් නෙමෙයි පයිතගොරස් ත්‍රිත්ව තියෙන්නේ. මොනවා හරි ගුණාකාර විතරක් නෙමෙයි. එතකොට තව ඒ කියන්නේ ගුණාකාර නොවන තව පයිතගොරස් ත්‍රිත්වයක් තියෙනවා. ඒවා දැන් පෙළ පොතේ තියෙනවා තව එක්සැම්පල් විදිහට දීලා 5යි 12යි 13යි. ඔව් මේ ඉලක්කම් වල ගොඩක් වෙලාවට ඕනේ වෙනවා 3යි 4යි 5යි 6යි 8යි 10යි 5යි 12යි 13යි ඔය ටික ගොඩක් වෙලාවට ඕනේ වෙනවා සාමාන්‍යයෙන් ගණන් හදාගෙන යද්දි. තව එකක් දෙන්න දැන් මේක අර 3 4 5 කියන එකේ ගුණාකාර නෙමෙයි. හැබැයි මේකත් පයිතගොරස් ත්‍රිත්වයක් වෙනවා. ඊළඟට තව එකක් දෙලා තියෙනවා 8යි 15යි 17යි. ඔය ටිකක් පයිතගොරස් ත්‍රිත්ව වෙනවා. ඊළඟට ලියා ගන්න ඕනේව ලියා ගන්න. හරි අපි තව ගානක් බලමු. එතකොට අපිට ගානක් දීලා තියෙනවා මෙහෙම. O කියලා කේන්ද්‍ර වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තයේ කේන්ද්‍රය තමයි O කියන්නේ. ඒ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා O කියන කේන්ද්‍රයේ ඉඳලා එක මොකරි ජයයක් තියෙනවා. ඒ ජයය දිග වෙන්නේ සෙන්ටිමීටර් 24යි. එතකොට ඒ ජයය තමයි මේ තියෙන්නේ. මේ ජයය තමයි මේ තියෙන්නේ. එතකොට කේන්ද්‍රයේ ඉඳලා සෙන්ටිමීටර් 9ක් තමයි තියෙන්නේ ජයයට. එතකොට මෙතන ලම්බකයක්නේ. ජයය හම්බෙන්න තැනට ලම්බකයක් තමයි මෙතන ඉඳලා තියෙන්නේ. සෙන්ටිමීටර් 9ක් දුරින්. එතකොට අපෙන් අහනවා වෘත්තයේ අරය කීයද කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒ කියන්නේ අරය කියන්නේ මෙන්න මේ දුරනේ. ඒ දුර ගන්න අපිට කරන්න තියෙන්නේ දැන් මේ ජයය දැන් කේන්ද්‍රයේ ඉඳලා මෙහෙම ලම්බකයක් ඇඳලා පස්සේ ජයයට මේ ජයය හරියට සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ එක කෑල්ලක දිග වෙන්නේ 12යි. ඒ කියන්නේ අපි මේකට පයිතගොරස් ප්‍රමේය දැම්මට පස්සේ මේක සිම්පල් r නම් අපිට ලියන්න පුළුවන් මේක කර්ණයට වෙන්නේ. r වර්ගය සමානයි 9 වර්ගය ධන 12 වර්ගය කියලා. ඒ කියන්නේ මෙතනින් එනවා 144යි මෙතනින් එනවා 36යි. ඕක තමයි r වර්ගය වෙන්නේ. එතකොට rට ගන්න පුළුවන් අපිට කෙලින්ම උත්තරේ 44යි 36යි කියලා කියන්නේ 150යි 180යි නේද? 180 ගේ වර්ගමූලය තමයි r ගේ උත්තරේ. මේක සුළු කරලා මේ දාන්න දශම වලට දානවා නම් මේක තමයි r ගේ උත්තරේ වෙන්නේ. ඊළඟට තව ගණක්
බැලුවොත් දැන් අපිට මොකක් හරි අගයක් දීලා තියෙනවා. දැන් මේකේ ඊළඟට ගානේ තියෙනවා වර්ගමූල 41 වගේ එකක්. එතකොට මේ වෙන ගණන් වර්ගයක් වර්ගමූල 41 වගේ අගයක් දුන්නට පස්සේ අපිට කියනවා මේ දිග තියෙන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. වර්ගමූල 41ක් දිග වෙන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට අපි කරන්න ඕන දැන් මේ රේඛා ඛණ්ඩයේ මොකක් හරි මේ තියෙනවා නම් මේ රේඛා ඛණ්ඩයේ දිග වෙන්න ඕන වර්ගමූල 41යි. එතකොට අපි කරන්නේ දැන් මේ අපිට ගන්න පුළුවන් මේ රේඛා ඛණ්ඩය නිකන් විකර්ණයක් විදියට මොකක් හරි ත්‍රිකෝණයක කර්ණය මේ කර්ණයක් විදියට ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් දැන් මේක සිම්පල් A නම් මේක සිම්පල් B නම් අපිට ලියන්න පුළුවන් මේක A වර්ගය ධන B වර්ගය සමානයි 41යි කියලා. වර්ගමූල 41 වර්ග කරාම 41යි. එතකොට අපි හොයාගන්න ඕනේ මෙන්න මේ ඉලක්කම් ටික එකතු කරාම ඒ කියන්නේ පූර්ණ වර්ගයක් එන ඉලක්කම් මොනවද තියෙන්නේ කියලා. දැන් අපිට මේක ගන්න පුළුවන් මේ වගේ පහේ වර්ගය, ඒ කියන්නේ 25 දැන් මේ 41 අපිට කැලි දෙකකට ලියන්න පුළුවන් නේ. 25 ධන ඊට පස්සේ 16 කියලා. 25යි 16යි කියලා ලියන්න පුළුවන් 45 කියන්නේ 41 කියන්නේ. ඒ කියන්නේ මේ 25 කියන්නේ පහේ වර්ගය, 16 කියන්නේ 4 වර්ගය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඒ කියන්නේ පහේ වර්ගය ධන 4 වර්ගය සමාන වෙනවා 41 කියන එක. A වර්ගය ධන B වර්ගය සමානයි වර්ගමූල 41 කියන එකේ වර්ගය. එතකොට මේකේ එක අගයක් තමයි මේ තියෙන පහේ වර්ගය, මේ තියෙන්නේ 4 වර්ගය. ඒ කියන්නේ මේක සමාන වෙනවා 41. ඒ කියන්නේ මේ ඉතුරු පාද දෙක වෙන්න ඕනේ. ඒක තේරෙනවද? ඉතුරු පාද දෙක වෙන්න ඕනේ. එක පාදයක් වෙන්න ඕනේ 5ක්, අනිත් පාදය වෙන්න ඕනේ 4ක්. අන්න මේ විදිහට අපි එක පාදයක් අඳිනවා 4ක දුරින්, සෙන්ටිමීටර් 4ක් දුරින්, අනිත් පාදය අඳිනවා ඒ පාදයට ලම්බක වෙන විදිහට 5ක් දුරින්. එකක් අඳිනවා 4ක් දුරින්, ඊළඟ එක අඳිනවා ඒකට ලම්බක වෙන විදිහට 5ක් දුරින්. එතකොට මෙන්න මේ පාදේ එනවා සෙන්ටිමීටර් වර්ගමූල 41යි කියන්නේ. ඕක තමයි අනිත් වර්ගය. ඔය ටික තමයි තියෙන්නේ පයිතගොරස් ප්‍රමේය පාඩමේ. තියරිය තියෙන්නේ කර්ණය වර්ග කරාට පස්සේ ඒ කර්ණයේ වර්ගයට සමාන වෙන්න ඕනේ ඉතුරු පාද දෙක වර්ග කරලා එකතු කරාම එන අගය. ඕක පුළුවන් නම් ලොකු දෙයක් නෑ පාඩමේ. මම මෙතනින් ඉවර කරන්නම්. අපි තව පාඩමක් ඩිස්කස් කරමු ඉස්සරහට.